මිත්‍රවරුනි අතේ සතේ නෑ බිස්නස් එකක් පටන් ගන්න ලොකු සල්ලියක් නැහැ කියලා හිතා ලත වෙන කාලය අදින් ඉවර කරමු. අද මම ඔයාලට කියන්න යන්නේ සිමෙන්ති කොට්ටෙකුයි වැලි ටිකකුයි පාවිච්චි කරලා ගෙදර කුස්සි මුල්ලේ ඉඳගෙන හරි කරන්න පුළුවන් වියදම් වන මුදල වගේ 3 ගුණයක් ලාභ ලැබෙන සුපිරිම ස්වයංරැකියාවක් ගැන. ඒ තමයි සිමෙන්ති විසිතුරු භාණ්ඩ සහ පෝච්චි නිෂ්පාදනය. මේක නිකම් පෝච්චි හැදීමක් නෙවෙයි. අද වෙනකොට ලංකාවේ ගෙවල්, ඔෆිස්, කැෆේ ලස්සන කරන්න මිනිස්සු මේ වගේ නිර්මාණවලට ඉහළ මිලක් ගෙවනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේ වැඩේ පියවරෙන් පියවර කරන්න කියලා. මේ වැඩේට ලියාපදිංචි වෙලා පුහුණුවක් ලබාගෙන ණය ආධාරයක් අවශ්‍ය නම් ඒක ගන්නෙ කොහොමද කියලා දුරකථන අංකත් එක්කම කියනවා. මේ බිස්නස් එකේ තියෙන රහස මොකක්ද? දැන් ඉස්සර වගේ නෙවෙයි. මිනිස්සු හැඩයක් නැති සාමාන්‍ය පෝච්චි වලට කැමති නෑ. දැන් වෙළඳපොලේ ලොකුම ඉල්ලුම තියෙන්නේ ජ්‍යාමිතික හැඩතල තියෙන පෝච්චි වලට. ඊළඟට මේසය උඩ තියෙන කුඩා පෝච්චි, ඉටි පහන් රඳවනයන් වගේ ඒවට. ඒ වගේම පිළිම වලටත් විශාල ඉල්ලුමක් තියෙනවා. මේවා හදන්න ලොකු බාස් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. අද වෙනකොට වෙළඳපොලේ තියෙන සිලිකන් මෝල්ඩ් හෝ ප්ලාස්ටික් අච්චු ඇතුළට නිවැරදි පදමට සිමෙන්ති මිශ්‍රණය පුරවලා පැය 24කින් ඊටාම ලස්සන නිමාවකින් යුතු භාණ්ඩයක් අපිට එළියට ගන්න පුළුවන්. පොඩි උනන්දුවක් විතරයි තියෙන්න ඕන. හරි. ඊළඟට බලමු ව්‍යාපාරය ආරම්භ කරන්නේ කොහොමද කියලා. වැඩේ පටන් ගන්න මෙහෙමයි. මුලින්ම ඔයා කැමති අච්චු ටිකක් මිලදී ගන්න. සිමෙන්ති, හීන් වැලි, වතුර සහ සිමෙන්ති ශක්තිමත් කරන කෘත්‍රිම කෙඳි ගන්න ඕන. සුදු සිමෙන්ති පාවිච්චි කළොත් වැඩේ තවත් ලස්සනයි. ශක්තිමත් වගේම මතු පිට ඊටාම සිනිඳු කරගන්න රහසක් කියන්නද? ඒ තමයි සිමෙන්ති එකකට හීන් වැලි 2ක් මිශ්‍ර කරන්න. ඔයා සුදු සිමෙන්ති පාවිච්චි කරනවා නම් වඩාත් ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. සුදු සිමෙන්ති එකකට තිරිවානා කුඩු 1ක් හෝ මැරයින් වැලි 1ක් එකට එකේ අනුපාතයට කවලම් කරගන්න. මේ මිශ්‍රණයට වතුර දාලා දියර පැණි පදමට එනකම් හොඳට කලවම් කරන්න. පෝච්චියේ ශක්තිමත් බව තවත් වැඩි කරගන්න නම් ෆයිබර් මේෂ් කැබැල්ලක් හෝ පොල් කෙඳි ටිකක් මැදින් තියන්න. ඊට පස්සේ මිශ්‍රණය අච්චුවට වත් කරලා වායු බුබුලු අයින් වෙන්න හොඳට සොලවන්න. ලස්සන කරගන්නේ කොහොමද? වේලුණාට පස්සේ අච්චුවෙන් ගලවලා වැලි කඩදාසියකින් මතු පිට සිනිඳු කරලා ජල ප්‍රතිරෝධක ප්‍රේන්ට් එකක් නැත්නම් waterproof ප්‍රේන්ට් හෝ වර්ණක යොදලා ලස්සන කරගන්න. රුපියල් 150ක් වගේ යන පෝච්චියක් ඔයාට රුපියල් 600කට වඩා වැඩි මුදලකට විකුණන්න පුළුවන්. අපි දැන් බලමු මේ වැඩේ හරියටම කරන්න නම් උපදෙස්, පුහුණුව සහ ණය ආධාර ගන්න කොහොමද කියලා. වැදගත්ම දේ තමයි ඔයාට මේක ගැන තාක්ෂණික පුහුණුවක් නැත්නම් පුහුණු වෙන්නත්, ව්‍යාපාරය ලියාපදිංචි කරගන්නත්, අඩු පොලියට ණය ගන්නත් ලංකාවේ මෙන්න මේ ආයතන 3 උපරිම උදව් කරනවා. 1. කාර්මික සංවර්ධන මණ්ඩලය. සිමෙන්ති සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳව ප්‍රායෝගික පුහුණු පාඨමාලා ඊටාම අඩු මුදලකට ලබා දෙනවා. ව්‍යාපාරික උපදෙස් වගේම තාක්ෂණයත් ලබා දෙනවා. මෙන්න මේ දුරකථන අංකවලට කතා කරලා විස්තර දැනගන්න. 0.112 60 53 26. තව අංකයක් තියෙනවා 0.112 60 53 27. දෙවෙනි ආයතනය තමයි ජාතික ශිල්ප සභාව. ඔයාගේ නිෂ්පාදන විසිතුරු භාණ්ඩ ගණයට අයිති නිසා ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වුණාම ජාතික මට්ටමේ ප්‍රදර්ශනවලට තියලා
විකුණන්න අවස්ථාව හදලා දෙනවා. දුරකථන අංක 0112 177 336. තව අංකයක් තියෙනවා 0112 177 46.2. තුන්වෙනි ආයතනය තමයි කුඩා ව්‍යාපාර සංවර්ධන මණ්ඩලය. ඔයා ඉන්න ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එහි ඉන්න SED නිලධාරියා හමු වෙලා මේක කරගෙන යන්න අවශ්‍ය ණය පහසුකම් සහ ව්‍යාපාර කළමනාකරන පුහුණුව නොමිලේම ලබාගත හැකියි. මිත්‍රවරුනි, කවුරු හරි ඔබට කිව්වොත් බිස්නස් කරන්න ලක්ෂ ගණන් ඕන කියලා පිළිගන්න එපා. සිමෙන්ති කොට්ටයකින් පටන් අරන් මැටි ගුලියකින් පටන් අරන් තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් හදපු මිනිස්සු මගේ මේ පුංචි රටේ ඉන්නවා. අදම ඔයාගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ මම මේ කියපු ආයතන වලට කතා කරලා විස්තර අහගන්න. උත්සාහවන්තයා ජය ගන්නවාමයි. වීඩියෝ එක වටිනවා නම් ෂෙයා කරන්න, channel එක සබ් කරන්න. ජයෙන් ජයම වේවා.